Residents of Heyanthodiva became concerned last afternoon after noticing water in a paddy field turning a distinctive blue color. Download the Barista app now. Subsequent inquiries by residents led them to trace the flow of the coloured water to a roadside drain originating from a container yard belonging to a private company. අපිට දැනුණා මේ මොනවා හරි මේ වතුරට මිශ්‍ර වෙලා තියෙනවා කියලා කිමිකල් එකක්. ඒ අනුව ඒ වතුර පාර දිගේ හොයාගෙන එද්දි කිලෝමීටර් එකමාරක් විතර වටයක් ගහගෙන එනකොට මේ සමෘද්ධි මාවතේ තියෙන කන්ටේනර් යාඩ් එක ඇතුලෙන් තමයි ඒවා එළියට එනවා අපි දැක්කේ. PHI මහතුරුන්ට දැනුම් දුන්නා. පොලිසියට දැනුවත් කරා. ජලය ගිහිල්ලා කොට්ටුනෝයට ගිහිල්ලා එතනින් රග්ගහවත්තෙන් කැලණි ගඟට යන්නේ. ගේට්ටුව අරගෙන යනකොට ඇතුලේ ඒගොල්ලෝ ගෙනලා පස් වගේක් බානවා. කිමිකල් ටික වහන්න. ඊට පස්සේ අපි කතා කරනවා නෑ නෑ මේක මෙහෙමයි කියලා මම කිව්වා එහෙම බෑ අපි මේක හරි නීතියෙන් බලාගමු කියලා. පස්සේ මම අපි ඔයසි මහත්තයට කතා කරලා ඔයසි මහත්තයා පොලිසියෙන් ආවා. මේ වෙල්යාය දිගේ ගිහිල්ලා කොට්ටුන්න කියන ඔයට වැටෙනවා. ඒ කොට්ටුන්න ඔයෙන් රග්ගහවත්තෙන් කැලණි ගඟට තමයි වැටෙන්නේ. According to geographical measurements, the nearest point of the Kalani River is located approximately 3.5 kilometers from the container yard in Heyanthodiva. The nearest point of the river to the Biyagama Kalani South Bank water treatment plant is approximately 2.5 kilometers away, while the Abatale water treatment plant is situated roughly 3.5 kilometers away. Individuals at the container yard told News First that a container carrying a solution used in the manufacture of rubber gloves had recently been brought to the premises. They claimed that a leak was detected before the container was admitted to the yard and that the vehicle carrying the container was immediately moved inside, where the empty container was cleaned. According to them, the leaked substance was subsequently washed away by rainwater. However, when questioned by News First, the company representatives declined to identify the exact nature of the solution involved. කැලණි ගඟෙන් පහළට තියෙන්නේ පට්ටිවිල ප්ලාන්ට් එක තියෙනවා වෝටර් ප්ලාන්ට් එක ආපහු අබතලේ වෝටර් ප්ලාන්ට් එක තියෙනවා. ඊට පස්සේ අපි රෑ ඒවා දැනුවත් කළා. රෑ ඒවා දැනුවත් කළා ඒතන්ට දැනුවත් කරාම ඒගොල්ලෝ ප්ලාන්ට් ඕෆ් කරා. ඕෆ් කළා එහෙන් වෝටර් බෝඩ් එකනුත් ආවා. ඊට පස්සේ ගම්පයිනුත් ආවා. අබතලේ එකෙන් ආවා. පට්ටිවිල එකෙන් ආවා. Water supply from both treatment plants, which had been suspended at around 11:30 p.m. last night, was restored by this morning. The National Water Supply and Drainage Board stated that normal water distribution has now resumed. ඉතාමත්ම හදිසි විමර්ශනයක් ආරම්භ කරා මේ මොකද්ද මේ සිදුවන සිදුවීම සම්බන්ධයෙන් ඒකම එම ප්‍රදේශයට ගිහිල්ලා ඒ අපද්‍රව්‍ය නිකුත් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරා. ඒ වගේම අපදා කළමනා කරන මධ්‍යස්ථානයත් මේකට සම්බන්ධ වුණා. කැලණි ගඟේ ජලය සම්බන්ධ ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීම ඒ මොහොතේ සිටම උදෑසන වනතුරුම ජලයේ තත්ත්වය විවිධ ස්ථානවලින් ජලයේ තත්ත්වය අපේ ලැබොරටරිස් ටික ඕපන් කරලා අපි පරීක්ෂා කරා. පරීක්ෂා කරලා කැලණි ගඟේ ජලයේ තත්ත්වය සුරක්ෂිතව තියෙනවා කියන බව තහවුරු කරගත්තට පස්සේ අපි අද උදේ පාන්දර 4:00 වගේ වෙනකොට නැවතත් අඹතලේ ජල පවිත්‍රාගාරයත් ඒ වගේම බියගම ජල පවිත්‍රාගාරයත් නැවත ආරම්භ කරා. නැවත ජලය නිෂ්පාදනය කිරීම බෙදා හැරීම අද උදේ පාන්දර 4:00 වන විට ආරම්භ කරා. ජනතාවට විශේෂයෙන් කනගාටුව පළ කරනවා මේ වගේ හදිසි බිඳ වැටීමක් එහෙම නැත්නම් හදිසි ජලය ඇන හිටීමක් සිදු කිරීමට සිදුවීම ගැන. මේක ඇත්තටම අපි විශේෂිත ආරක්ෂිත පියවරක් විදිහට තමයි මේක අනුගමනය කරේ. අපිට තහවුරුවක් තිබුණේ ජලයට යම් අපද්‍රව්‍යයක් මුසු වුණාද කියන එක. ඒක තහවුරු කරගන්න තෙක් තමයි අපිට ජල පිරිපහදු දෙක නවත්වන්න සිද්ධ වුණේ. කියන්නේ ජනතාවට කිසිම ආකාරයකින් අපවිත්‍ර ජලය ලැබෙන්නේ නැහැ කියන එක ඔබතුමා අපි තහවුරු කරනවා. ඒ සම්බන්ධයෙන් අපි තහවුරු කිරීම කරන්න පුළුවන්. Sri Lanka police said they have received 4 complaints regarding the incident, including complaints from the National Water Supply and Drainage Board and members of the public. As a result, a joint investigation has been launched involving the Sri Lanka Police, the Central Environmental Authority and the Disaster Management Centre.